හරි. අපි අද මේ විග්‍රහයට කෙලින්ම පිවිසමු. අපේ එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් වුණු ඒත් ගොඩක් දිනෙකට තවමත් මැජික් එකක් වගේ පේන පරිගණක තාක්ෂණයේ අපූර්ව සංකීර්ණත්වය අපි අද දිගහැරලා බලමු. මේ යන්ත්‍ර ඇතුළත සැබවින්ම සිදුවෙන දේවල් මාරම විස්මිතයි. මෙන්න මේ ප්‍රශ්නෙන් අපි කතාව පටන් ගමු. නිකන් ලයිට් ස්විච් එකක් වගේ සරල on off සංකල්පයක් කොහොමද ලෝකෙම සම්බන්ධ කරගෙන 4K චිත්‍රපටයක් පෙන්වන මට්ටමට දියුණු වෙන්නේ? මොයික ඇත්තටම අපේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන සිත් ගන්නාසුළු කාරණයක්. බොහෝම සරල තැනකින් පටන් අරක් දැවැන්ත ගෝලීය ජාලයක් දක්වා මේ තාක්ෂණය ගමන් කරන අපූර්ව ගමනයි අපි මේ හරහා තේරුම් ගන්නේ. මේ තාක්ෂණික විශ්වයේ තියෙන සංකීර්ණ ස්තර එකින් එක ගලවලා බලන්න අපි ප්‍රධාන කොටස් පහක් යටතේ මේක කතා කරනවා. ඒ තමයි විශ්වීය සැලැස්ම, පරිගණකීය භාෂාව, ඩිජිටල් තර්කණය, ප්‍රොසෙසර් එන්ජින්ම සහ අවසාන වශයෙන් මතකයේ ධුරාවලිය. හරි, අපි අපේ පළවෙනි කොටසට යමු. ඒ තමයි විශ්වීය සැලැස්ම, එහෙමත් නැත්නම් පරිගණකීය පදනම. වර්ෂ 1945 දී ජොන් ෆොන් නියුමන් හඳුන්වලා දීපු මේ ගෘහ නිර්මාණ සැලැස්ම තමයි අදට හැම පරිගණකයකම වගේ පදනම වෙන්නේ. මේ සංකීර්ණ දෘඩාංග හරියටම තේරුම් ගන්න අපි මේක කාර්යබහුල අවන්හලක කුස්සියකට සමාන කරලා බලමු. මධ්‍යම සැකසුම් ඒකකයේ හැමත් නැත්නම් CPU එක හරියට ප්‍රධාන කෝකියා වගේ. මෙමරි එක කියන්නේ අර කෝකියා පාවිච්චි කරන වටරු පොත සහ අමුද්‍රව්‍ය. ඊට පස්සේ IO උපාංග හරියට කෑම ඕඩර් දාන්න සහ කෑම මේසට අරන් යන වේටර්වරු වගේ. මේ ඔක්කොම එකට යා කරන සිස්ටම් බස් එක කියන්නේ කුස්සියේ තියෙන බිම් සැලැස්මට. මාරම සරලයි නේද? දැන් අපි දෙවනි කොටසට යමු. මේ සියලුම දේවල් ක්‍රියාත්මක වෙන පරිගණකයේ භාෂාව ගැන බලමු. ඉතින් අර අපි කලින් කතා කරපු ප්‍රධාන කෝකියා කොහොමද මේ වට්ටෝරු කියවන්නේ? පරිගණකීය මව් භාෂාව වෙන්නේ බයිනරි. එහෙම නැත්නම් ද්විමය සංඛ්‍යා පද්ධතිය. මෙතන තියෙන්නේ බිංදුව සහ එක කියන ඉලක්කම් දෙක විතරයි. මේකෙන් කරන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථවල තියෙන ඉහළ සහ පහළ වෝල්ටීයතාවවල අඳුරගන්න එක. අර අන්වීක්ෂීය ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එකට මේ බයිනරි භාෂාව හරියටම ගැලපෙනවා. ඒකයි මේක දෘඩාංගවලට තියෙන වඩාත්ම විශ්වාසදායක භාෂාව වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ බිංදුව සහ එකේ ඉලක්කම් මිලියන ගණනක් කියවනෙට සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් වැඩක් නෙවෙන්නේ. අන්න ඒකට තමයි හෙක්සාඩෙසිමල් එමත් නැත්නම් 10 පාදයේ සංඛ්‍යා කියන කෙටි ක්‍රමය පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට වෙබ් ඩිසයිනර්ස්ලා පාට තෝරන්න පාවිච්චි කරන්නේ අර දිග බයිනරි කේත නෙවෙයි මේ වගේ කෙටි හෙක්සාඩෙසිමල් කේත. ඒකෙන් සංකීර්ණ යන්ත්‍ර භාෂාව මිනිසුන්ට ලේසින් තේරුම් ගන්න පුළුවන් සරල මට්ටමට ගේනවා. තුන්වෙනි කොටසින් අපි කතා කරන්නේ ඩිජිටල් තර්කණය. එහෙමත් නැත්නම් ලොජික් ගේට්ස් ගැන. දැන් අපිට ප්‍රශ්නයක් එනවා කොහොමද මේ එක සහ බිංදුව පාවිච්චි කරලා පරිගණකීය තීරණ ගන්නේ කියලා. මෙන්න මෙතනදී තමයි තර්කණේ ద్వාර. එහෙමත් නැත්නම් ලොජික් ගේට්ස් වැදගත් වෙන්නේ. මේවා අපේ එදිනදා ජීවිතේටම සම්බන්ධ දේවල්. හිතන්නකෝ AND ගේට් එක ගැන. අපි ATM එකෙන් සල්ලි ගනිද්දි කාඩ් එක, නිවැරදි PIN නම්බර් එක සහ account එකේ සල්ලි කියන තුනම තියෙන්න ඕනේ නේ. ඕගේට් එක ගත්තොත් ෆයර් අලාම් එකක් වදින්න දුම හරි නැත්නම් අපි අතින් ස්විච් එක දාන එක හරි ওই දෙකෙන් එකක් වුණාම ඇති. අනිත් එක තමයි not gate එක. ඒකෙන් වෙන්නේ සංඥාව අනිත් පැත්තට හරවන එක. හරියට ෆෝන් එකේ ඩාර්ක් මෝඩ් එක ඔන් කරනවා වගේ වැඩක්. හතරවෙනි කොටසින් අපි යන්නේ ප්‍රොසෙසර් එන්ජින් ඇතුළට. ඒ කියන්නේ CPU එකේ ඇත්තටම වැඩ කරන හැටි. අර ලොජික් ගේට්ස් ඔක්කොම එකතු වෙලා තමයි මධ්‍යම සැකසුම ඒකකේ හැදෙන්නේ. මේ CPU එකක හදගැස්ම රැඳිලා තියෙන්නේ පියවර 4ක චක්‍රයක් මත. අපි මේක කොෆි හදන කඩේකට සමාන කරලා බලමු. පළවෙනි පියවර fetch. ඒ කියන්නේ ඕඩර් එක ගන්නවා. දෙවෙනි එක decode, කොෆි වර්ගය මොකක්ද කියලා අඳුර ගන්නවා. තුන්වෙනි එක execute. ඒ කියන්නේ කොෆි එක හදනවා. අන්තිම පියවර store, හදපු කොෆි එක පාරිභෝගිකයට දෙනවා. ඇත්තම කතාව තමයි පරිගණක ප්‍රොසෙසරයක් තප්පරයකට බිලියන ගණනක් වාරයක් මේ චක්‍රයම නැවත නැවතත් කරනවා කියන එක. මෙතනදී අපි ප්‍රධාන ක්‍රම දෙකක් ගැන දැනගන්න ඕනේ. ඒ තමයි CISC සහ RISC. CISC කියන්නේ හරියට ස්විස් සාමි පිහියක් වගේ එකම උපකරණයෙන් වැඩ ගොඩක් කරන්න පුළුවන් සංකීර්ණ එකක් වුණාට වෙලාව යනවා. හැබැයි RISC කියන්නේ හරියට ප්‍රොෆෙෂනල් කෝකියෙකුගේ පිහි සෙට් එකක් වගේ. එක එක වැඩේට වෙන වෙනම සරල මෙවලන් තියනවා. ඒ නිසා මාරම වේගවත්. අපි ඩෙස්ක්ටොප් පරිගණක සහ ස්මාර්ට්ෆෝන් වැඩ කරන්නේ මේ ක්‍රම දෙකට. ඒකයි ඒවා කාර්යයන් හසුරවන විදිහේ ලොකු වෙනසක් තියෙන්නේ. ඊළඟට මෙන්න මේ අංක 2. මෙතනදී මෝර්ගේ නියමය ගැන කියන්න ඕනේ. ඒකෙන් කියන්නේ මයික්‍රොචිප් එකක තියෙන ට්‍රාන්සිස්ටර් ගාන සාමාන්‍යයෙන් හැම අවුරුදු 2කට සැරයක්ම දෙගුණ වෙනවා කියන එක.
අද අපි දකින මේ දැවැන්ත පරිගණක කාර්යසාධනයට සහ ගාධීය වර්ධනයට ප්‍රධානම හේතුව මේක තමයි. අපි දැන් පස්වෙනි සහ අවසාන කොටසට ආවා මතකයේ දූරාවලිය එමන් නැත්නම් මේ වේගයයි ධාරිතාවයයි කොහොමද බැලන්ස් කරගන්නේ කියලා. පරිගණකයක් මේ දේවල් බැලන්ස් කරගන්න අපූර්ව ක්‍රමයක් පාවිච්චි කරනවා. RAM එක වගේ ප්‍රාථමික මතකයක් ගත්තොත් ඒක හරියට white board එකක් වගේ. වැඩ කරද්දී මාරම වේගවත්, හැබැයි කරන්ට් එක ගිය ගමන් සේරම මැකිලා යනවා. අනිත් පැත්තෙන් hard disk එකක් ගත්තොත් ඒක හරියට මුද්‍රණය කරපු පොතක් වගේ. දත්ත ගන්න ටිකක් වෙලා ගියාට කරන්ට් එක නැති වුණත් දත්ත ස්ථිරවම ඒකේ තියෙනවා. වේගය ගැන කතා කරද්දී මේ CA ඉලක්කම ගොඩක් වැදගත්. CPU එක ළඟම තියෙන L1 cache memory එකෙන් දත්තයක් ගන්න යන්නේ එක ඔරලෝසු චක්‍රයක් විතරයි. හැබැයි ඒ දත්තෙම RAM එකෙන් ගන්න ගියොත් චක්‍ර 100කට වඩා යනවා. ඉතින් දැන් අපිට හොඳටම තේරෙනව නේද? නිතරම ඕන වෙන දත්ත CPU එක ළඟින්ම තියාගන්න එක කොච්චර තීරණාත්මකද කියලා. අපි අද මේ විග්‍රහය අවසන් කරන්න කලින් මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. පරිගණක පද්ධති කියන්නේ නිකම්ම තාක්ෂණයක් නෙවෙයි. ඒක හරියට විදුලිය හෝ පාරවල් වගේම අපේ නවීන ජීවිතය රඳා පවතින අදෘශ්‍යමාන යටිතල පහසුකමක් වෙලා ඉවරයි. ඉතින් ඊළඟ වතාවේ අපි අපේ ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි ඔන් කරද්දී ඒ තිරේ පිටුපස නිශ්ශබ්දවම සිද්ධවන මේ මහා විස්මිත ගෘහ නිර්මාණාත්මක මායාව ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මේ අදෘශ්‍යමාන තාක්ෂණේ නැතුව අපේ අනාගතය කොහොම වෙයිද?